ආයිබෝන් අද කතා කරන්නේ ඉතාලියේ ජීවත් වෙන තරුණ පරම්පරාව අකාලයේ මිය යෑමෙන් වළක්වා ගන්න උදව් කරන්න කියලා. විශේෂයෙන්ම මේ දියනාන්න ගිහිල්ලා ජීවිත නැති කරගන්න තරුණයන් පිළිබඳවයි කතා කරන්නේ. මෑත භාගයේදී වසර කිහිපයක් මුළුල්ලේ මෙන්න මේ වගේ සිදුම් සිද්ධ වෙනවා. නාන්න යනවා යාළුවොත් එක්ක. දන්නේ නැහැ ස්ථානය පිළිබඳව. වැව්වල ගංගාවල මුහුදේ නාන්න යනවා. ඉතින් ස්ථාන පිළිබඳව දන්නේ ආරක්ෂක ක්‍රමවේදයන් දන්නේ නැහැ. ඉතින් රස්නේ කාලේට තමයි හුඟක් දියනාන්න යන්නේ. කොච්චර පීනන්න Tamanට හැකියාවක් තිබ්බත් අර පීනලා පළපුරුද්ද තිබ්බට මේ හැවිල්ලා ප්‍රායෝගිකව පීනුම් කරන්න ස්විමින් යන්න තියෙන ඉඩකඩ ගොඩක් අයට අඩුයි. ඉතින් එහෙම අය එකපාරටම ගිහිල්ලා නාන්න කරන්න ගිහිල්ලා ජීවිත නැති කරගත්තු පුවත් ඕන තරම් අහන්න ලැබුණා. මතකද? තාත්තයි පුතයි දෙන්නම දියේ ගිල්ලා පුතාව බේර ගන්න ගිහිල්ලා තාත්තත් එක්කම ජීවිත නැති වුණා. ඒ වගේම තමයි තව දරුවෙක්ගේ බෝලයක් ගඟේ පාවෙද්දි තාත්තා ගියා බෝලේ ගන්න. තාත්තගේ මස් පෙරලිලා පීන ගන්න බැරුව දියේ ගිල්ලා මැලිච්ච පුවත්. ඒ වගේම තමයි යාළුවොත් එක්ක ගඟේ ගිහිල්ලා එතන කාලා බීලා වතුරට බෑපුවාම ප්‍රෙෂර් එක වැඩි වෙලා ජීවිත නැති වෙච්ච පුවත්. මේ වගේ විවිධ පුවත් අපිට ආරංචි වුණා. ඉතින් මේ වසරේ දැන් රස්නේ කාලේ පටන් අරගෙන තියෙන රස්නේ කාලෙදි තමයි මේ ගමන් වලට යන්නේ. සමහර වෙලාවලට යාළුවෝ තමයි ආරාධනා කරන්නේ. එහෙම නැත්නම් තමන් විසින්ම සංවිධානය කරනවා ට්‍රිප් එකක් යන්න මේ විදිහට. යාළුවොත් එක්ක සෙට් වෙන්න. ඉතින් මේ රස්නේ කාලේ ඉතාලි ජාතිකයෝ කොහොමද ගඟට වැවට මුහුදට යන්නේ? ඒ අය අරන් යන කෑම මොනවාද? ඒ අයගේ ඇඳුම් පැළඳුම් මොනවාද? පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න. ඒ අය ගිහිල්ලා ඉන්නේ කොතනද? බොහෝ දෙනෙක් එකම තැන ඉන්නේ. ඇයි එතන ආරක්ෂාව තියෙනවා. ඒ වගේම තමයි ආරක්ෂාව වෙනුවෙන් පිරිස එතන ඉන්නවා. අපේ අය හොයන්නේ නිදහස් තැන්. මොකද සින්දුවක් කියාගෙන අපේ විදිහට ආහාර ටික මස් පුච්චගෙන එහෙම නැත්නම් අපි බයිට් හදාගෙන ගිහිල්ලා අපිට ඕන විදිහට ඒ ස්ථානය අපි සකස ගන්නවා. හැබැයි එතන ආරක්ෂාව කොහොමද? ආරක්ෂාවක් නැහැ. එහෙමනම් හැමදෙනාම ඒ විදිහට ඉන්න ඕනනේ. ඉතින් අපි දන්නේ නැති තැන් වලට ගිහිල්ලා නාන්න බහිනවා. කෑම කන්නේ මොනවාද? මේ අය ගෙනියන්නේ පළතුරු ටිකක්. බොන්නේ කරන්නේ සිසිල් දේවල්. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් බොහොම සැහැල්ලු දේවල්. ඉතින් මේ අය දන්නව කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. අපේ අය ආවෙන් පස්සේ රැකියා කරලා තියෙන දෙහෙට්ටුව, මහන්සිය, නිදි මරපේ වගේ ඒ මහන්සි මේ හැම දෙයක් එක්කම අපි කන කෑමෝල මේ රස්නෙට ඔරොත්තු දෙන්නේ නැතුව ඒවත් එක්ක ඇඟ තවත් උණුසුම් වෙනවා. ඊට පස්සේ අපි ඒ උණුසුමත් එක්කම වතුරට බහින්නේ, සිසිල් වතුරට බහින්නේ. ඊට පස්සේ අපේ ශරීරය මේවට ඔරොත්තු දෙනවද? ඊට පස්සේ ප්‍රෙෂර් එක එහෙම නැත්නම් මස් පිඩු පෙරලීම යනාදී දේවල් සිද්ධ වෙනවා. එතකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. හුඟක් අයට ජීවිත අහිමි වුණේ නොදන්නාකම හින්දා සමහර තැන්වලට ගිහිල්ලා ආරක්ෂක නැති තැන්වලට නාන්න ගිහිල්ලා ඒ සමහර තැන්වල දිය සුලි තියෙනවා. ඒ දිය සුලි වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි වලවල් තියෙනවා. අපි දන්නේ නැහැ. ඉතාලිය අයත් දන්නේ නැහැ. ඒ හින්දා මේ වගේ තැන්වලට යනකොට බොහොම පරිස්සම් වෙන්න. සමහර අය පීනන්න දන්නේ නැහැ. යාළුවෝ කියනවා පීනන්න දන්න අය එන්න ළඟට එන්න කියලා. හැබැයි ඒ අයට ඔබේ ජීවිතය බේරගන්න බෑ. වතුරේ ගිලෙද්දි තමන්ගේ ඇඟට මේ කෙනෙක් තමන්ගේ ඇඟට එල්ලුනොත් එහෙම ඒ කෙනා එක්කම තමන්ටත් මිය යන්න සිද්ධ වෙනවා. ආරක්ෂක ක්‍රම දැනගන්න ඕන කෙනෙක් වතුරේ දියේ ගිලෙන්න යන කෙනෙක්ව කොහොමද බේරගන්නේ කියලා. එහෙම දන්නේ නැති අයත් එක්ක යනකොට සැලකිලිමත් වෙන්න. කවුරු කොහොම කිව්වත් ඔබේ රැකියාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. නාන්න කරන්න ගිහිල්ලා සමහර අය තවමත් හොස්පිටල් වල ඉන්නවා. බල්ටිය වැරදිලා තියෙනවා. සමහර අයගේ අතපය කැඩලා තියෙනවා. යාළුවෝ ඉන්නේ දවස් දෙකක් එයි හොස්පිටල් එකට. ඊට පස්සේ හැම දෙයකම මූණ දෙන්න වෙන්නේ ඔබට. ඒ වගේම තමයි මේ දවස්වල වාහනේ අරගෙන යනකොට බීමතින් ගියොත් එහෙම පුන්ති කැපෙනවා. ඒ වගේම පතෙන්ති එක රිතිරාරි කරනවා. මේ වගේ දේවල් වෙච්චාම තමන්ගේ රැකියාව කරගන්න විදිහක් නැහැ. යන්න එන්න ක්‍රමයක් නැහැ. අසරණ වෙන්නේ කවුද? ඔබමයි. මේ ගැන පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම තමයි සමහර අය දවල් කාලේ නැති හින්දා රාත්‍රී කාලයට යාළුවොත් එක්ක ගම් ඉවුරට යනවා සෙට් වෙන්න. එහෙම වෙච්චාම රෑ සමහර දේවල් දන්නේම නැතුව සිද්ධ වෙලා පහුවදාට දවස් 2කට 3කට පස්සේ තමයි දන්නේ කෙනෙක්ව නැති වෙලා කියලා. ඉතින් දියේ ගිලිලා මිය ගියාපුවාම සමහර වෙලාවල් වලට ඒ මෘත දේහය ලංකාවට එවන්නත් බෑ. මේවයි ඉක්මනින් නරක් වෙන සුළුයි. ඒ හින්දා බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ මෙහෙම භූමුදානි කරපු එක. ඉතින් සමහර අය
හීන එක්ක ජීවත් වෙලා මෙහාට ඇවිල්ලා ජීවිතේ ජය ගන්න යද්දි තමන්ගේ හීන එහෙම මහ පොළොවට යට කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ දේවල් වලදී දැන් සමහර අය අලුත් පරණ කියලා ભેදයක් නැහැ මේකට. හොඳට පරිස්සම් වෙන්න යාළුවෝ කොච්චර අඬ ගැහුවත් තමන්ට හිතෙනවා නම් එහෙම මේ ගමන තමන් යා යුතු නැහැ කියලා යන්න එපා. අනිත් අයට ආතල් දෙන්න තමන්ගේ ජීවිතය වරද්ද ගන්න එපා. ඒකින්ද ඒ කාරණාවත් හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ඒ වගේ තැන්වලට ගිහිල්ලා සිද්ධ වෙන දේවල් බලන්න. සමහරක් වෙලාවල් වලට ගිහිල්ලා තමන්ට වැඩි වෙනවා. සමහර වෙලාවට අපි කියනවා බියර් උගුරටත් වෙරි වෙනවා කියලා. එහෙම වෙන්න පුළුවන් ශරීරයේ තියෙන දේවල් එක්ක. ඉතින් එහෙම වෙච්චහම මොකද වෙන්නේ? සමහර වෙලාවලට දරුවෝ, ඒ වගේම බිරිඳ, තමන්ගේ ඥාති, දෙමව්පියෝ පුදුම ලැජ්ජාවකටපත් වෙන්නේ. දරුවන්ට තමන්ගේ තාත්තද කියලාවත් කියාගන්න බෑ. සමහරවක වෙලාවලට මුත්‍රා කරනවා, හෙලිවැල්ලෙන් ඉන්නවා. ඒ වගේ දේවල් වෙච්චාම දරුවන්ට මූණ දෙන්න බෑ. ඒ වගේම තමයි කර්මතින් සමහර අය ගේන්නේ. එතකොට සමහරක් අයට බැරි වෙච්චාම එතන තමන්ගේ පවුලේ උදවිය ගියා නම් තරුණ දරුවෝ ඉන්නවා නම් එහෙම විශේෂයෙන්ම කාන්තා දරුවෝ ඉන්නවා නම් ඒ අයගේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? බොහෝ අය බලාගෙන ඉන්නේ තමන්ට වරදිනකන්. ඊට පස්සේ පවුල් අවුල් වෙන්න මූලික හේතු වෙන්නේ ඔය කාරණා. එතනින් ගිහිල්ලා එක්කෙනෙක්ව දාපුවාම තව අර උකුසු ඇස් බලාගෙන ඉන්නේ කොතනින්ද තමන්ට අවශ්‍ය කරන මොකද්ද ඒකට කියන ගොදුර දැහැගන්නේ කියලා. ඒකින්ද පරිස්සම් වෙන්න මේ හැම දෙයකින්ම. ඒක තමයි අද දවසේදී කතා කරන්න උවමනා වෙලා තිබ්බේ. කවුරු කොහොම කිව්වත් අන්තිමේටම තනි වෙන්නේ ඔබයි ඔබේ පවුලේ උදවියයි. ඒ වගේම ණයතුරුස් වෙලා ඇවිල්ලා ඇති. ඉතින් ඒ ණයතුරුස් වෙලා මොන හරි වුණොත් එහෙම ඔය වගේ දේවල් වලට ගිහිල්ලා අනතුරු කර ලක් වුණොත් රැකියාවක් නැහැ, මුදල් නැහැ, යන්න එන්න තැන් නැහැ, ඉන්න තැන් වලින් එළියට දානවා. එහෙම තමයි ඇත්ත කතාව. ඒකින්ද ඒව ගැනත් හිතන්න. නාන්න යනකොට අපිට නාන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් නාන්න යන තැන සුපරික්ෂාකාරී වෙන්න. එතන ආරක්ෂිතද කියලා බලන්න. Taman යන්නේ කාත් එක්කද? Tamanට අනතුරක් වෙච්චාම බේර ගන්න පිරිසක් දින්නේ. සමහර වෙලාවලට ගිහිල්ලා අදහස් ගැලපෙන්නේ නැතුව රණ්ඩු කරගන්න පිරිසක් දින්නේ. දැන් ඔන්න නීති වෙනස් වෙලා තියෙන්නේ. ජුනි මාසේ 12 වෙනිදාන් පස්සේ අලුත් පරණ කියලා ભેදයක් නැහැ. කොළ තියෙන අයගෙත් කොළේ අරගෙන රටවල් වලට යවන්න තමයි මේ නීති සම්පාදනය කරලා තියෙන්නේ. ඒ හින්දා සෙල්ලම් දාන්න හදන්න එපා. මොකද තමන් ආපු කාරණාව එතකොට හරියට ඉෂ්ට කරගන්න බෑ. ඒ හින්දා මේ රස්නේ කාලේ අපි විනෝද වෙමු, සතුටු වෙමු. හැබැයි ජීවිත අනතුරට පත් නොකරගෙන. ඒ හින්දා තරුණ ජීවිත ආරක්ෂා කරන්න ඔබගෙත් උපදෙස් ඕන, ඒ වගේම උදව් වෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න උදවියත් බලන්න මේ දරුවෝ කාත් එක්කද යන්නේ, මොනවාද කරන්නේ, සෙනසුරාදා ඉරිදාට මෙයාලා කොතනද ඉන්නේ හොයලා බලන්න. ඒ වගේම තමුණුත් යන්නේ කාත් එක්කද කොතෙන්ටද යන්නේ කියලා වීඩියෝ කෝල් එකක් අරගෙන පෙන්නන්න, ඉන්න පිරිසව පෙන්නන්න. සමහර අය අනතුරක් වෙච්චාම හැංගෙනවා. ඒ හින්දා සාක්ෂි ඇතුව හැමදේම කරන්න පුරුදු වෙන්න. හැම දිනාටම ජය වේවා. ආයුබෝවන්.